මම අද කතා කරන්න යන්නේ මේ සතියේ ආන්දෝලනාත්මක සහ ඓතිහාසික සිදුවීමකට තුඩුදුන් කාන්තා චරිතයක් ගැන. උත්පත්තියේම ඇයට තිබුණේ යම් තරමක ශ්‍රී ලාංකික සාම්ප්‍රදායට වෙනස් වූ නමක්. ඒ නිසාම ඇයට කුඩා කල සිටම ඒ වෙනසට හැඩගැහෙන සිදු වුණා. කිසිම දේශපාලන පසුබිමක් නොතිබූ ස්වාධීනත්වයට ඉතා ප්‍රිය කරන මේ දැරිවියට අවුරුදු 15 වැනි අඩු වයසේදී හිතෙනවා හොඳයි කියන යම් දෙයක් කළ යුතුයි කියලා. ඒ අභිප්‍රාය අරමුණු කරගෙන තමා ජීවත් වූ රත්මලානයේ සිට සතියන්තයේ සහ පාසල් නිවාඩුවක් ලැබුණු සෑම අවස්ථාවකම මොරටුවේ තිබූ ළමා නිවාසයක ස්වේච්ඡාවෙන් සේවය කිරීමට තීරණය කරනවා. මේ කාරුණික දැරියට බලා ගන්න සිදුවෙන්නේ අතදරුවන්. ඒ අතරතුරේම එම නිවාසයට දානමාන සඳහා පැමිණෙන අයගෙන් නිතර ඇසුණු. අනේ බලන්නකො මේ අම්මලාගේ දරුවෝ දාලා ගියපු හැටි. ඇත්තට මෙයාලට හිතක් පපුවක් නැද්ද? වැනි මැසවිලි. ඒත් එක්ක අනිත් පැත්තෙන් ඇයට ඇසුනේ හැකි සෑම විටම දරුවන්ට කිරිදීම සඳහා පැමිණෙන ඒ දරුවන්ගේ තරුණ මව්වරුන්ගේ දරුවන් එලෙස දීමට හේතුකාරක වූ ඛේදවාචී සහ දුප්පර කතා. මේ පරස්පර විරෝධී මතවාද ඇයව විමතියට සහ කනස්සල්ලට පත් කළේ සත්‍ය වශයෙන්ම මේ මව්වරුන් ඒ දරුවන් මේ නිවාසවලට බාර දුන්නේ ඔවුන්ට ඇති ආදරයක් නොමැතිකම නිසා නොවන බව අවබෝධ වීමෙන්. මහ පොළොවේ යථාර්ථය සහ සමාජයේ දැක්ම අතර වෙනස පිළිබඳව ආධ්‍යාත්මික අරගලයක යෙදෙන මේ කුඩා දැරියට අවුරුදු 16 වන විටම තේරුම් ගියා අපට පෙනෙන අපි මේ මතු පිටින් දකින දර්ශනයන් කළු සහ සුදු යනුවෙන් පැතිකඩ දෙකකට සීමා කර නොහැකි බව. මේ අත්දැකීම් තුලින් ඇයට දැනුනේ අප ඇස්මායි මේ තිබෙන වපසරිය කෙතරම් පටුද කියන එකයි. ඒත් එක්කම මේ සංකීර්ණ වටපිටාව මෙවැනි අසරණ කාන්තාවන් මෙතැනට ඇද දැමී මේ ඛේදවාචකයේ බරපතලකම ඇයව ඉතාමත් සංවේදාවට පත් කළා. ඉන් වසර ගණනාවකට පසුව තරමක් දුරට පැසුණු බුද්ධියකින් සමන්විත ඇය නැවතත් වැල්ලවත්තේ ළමා නිවාසයක සේවය කරන අවදියේ ඇයට ප්‍රත්‍යක්ෂ වූ තවත් කරුණක් වූයේ මේ දරුවන් දමා යාම පිළිබඳව සෑම විටම පූර්ණ දෝෂාරෝපණය සහ වගකීම මවට පමණක් පැවරවීමේ අසාධාරණයයි. සිදුවන දේ ගැන හෝ නොදැන සමාජය අනිත් අයව විනිශ්චය කිරීමට පෙළඹෙන්නේ කෙතරම් පටු ආකාරයකදයි අවබෝධ වීමෙන් ඇයට මේ කාන්තා ප්‍රජාව ගැන ඇති සහකම්පනය තවත් වැඩි වුණා. අනික මේ ළමා නිවාස වැනි තැන්වල සිටින දරුවන් රැක බලා ගැනීම සඳහා පවතින ක්‍රමේ ඇති අඩුපාඩු ඉතා පහසුවෙන් විසඳිය නොහැකි බව තේරුම් ගැනීමටද මේ තරුණිය බොහොම ඉක්මනට සමත් වුණා. ළමයින් එතැනට පැමිණීමටත් වඩා ඒ පැමිණීමට හේතුභූත වූ පසුබිම එනම් දරිද්‍රතාවය, ගෘහස්ත හිංසනය වැනි දේ වෙනස් කිරීමේ අත්‍යවශ්‍යතාවය තේරුම් ගත්තා. ඇත්තටම මේ පවතින ක්‍රමය වෙනස් නොකර මේ වෙනස අහම්බු ලෙස සිද්ධ කළ නොහැකි කියන අය විසින්ම අවබෝධ කරගත් චින්තනය තමයි ඉතාමත් තාරුණ්‍යයේ සිටි අයගේ දේශපාලන ජීවිතයේ අත්විවරම. ඇයගේ මේ අදහස් උදහස් ඉතාම ගැලපුණේ JVP NPP මතවාදයන් සමග වීම තමයි ඇය ඔවුන් සමග එකතු වීමේ අරමුණ. ඇය වසර කිහිපයක් තිස්සේ ජාතික ජන බලවේග දේශපාලනයේ ක්‍රියාකාරිණී ලෙසයි ශ්‍රී ලාංකික වැසියන් ඇයව හඳුනාගෙන තිබෙන්නේ. ඇත්තටම පෙර කාලීන දශක ගණනාවක දේශපාලන භූමිකාවට සම්බන්ධ වූ කී දෙනෙක් මෙවැනි අත්දැකීම් මෙවැනි සමාජ යථාර්ථයන් පසුබිමකින් පැමිණ ඇද්ද? ඒ අත්දැකීම නොමැති කෙනෙකුට දේශපාලනය තුළින් සමාජයට යහපතක් කිරීම කළ හැකිද යන්න සාමාන්‍ය පුරවැසියන් වන අපට සාධාරණ සැකයක් ඇති වෙනවා නේද? ඉතින් මම මේ පුරෝකථනය සැපයුවේ ජූනි 16 වෙනිදා ලංකාවේ විශාලතම සහ ධනවත්ම නගර සභාවට තෝරාපත් කරගත් රායි බල්තසාර් නගරාධිපතිනිය සම්බන්ධව ශ්‍රී ලාංකික පළාත් පාලන දේශපාලන ඉතිහාසයට ජූනි 16 ඓතිහාසික දිනයක් වනුයේ හේතු කීපයක්ම නිසා. ලංකාවේ ධනවත්ම නගර සභාවේ නගරාධිපතිනිය ලෙස ප්‍රගතිශීලී වාමාංශික කාන්තාවක් පත්වීම. ඇය ලාබාලම නගරාධිපති වීම. එන්.එම්. පෙරේරා නගරාධිපති වූ අවුරුදු 2 හැරුණු විට එක්සත් ජාතික පක්ෂය ඓතිහාසිකව ආධිපත්‍ය දැරූ මෙම ආයතනයේ බලය වෙනත් පක්ෂයකට මාරු වීම. මේවා තමයි ඉතිහාසයට එකතු වන කරුණු. ප්‍රායි බල්තසාර් මාධ්‍යවේදිනියක්. ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති විශාරදවරියක්. මහා පොළොවේ ජීවත් වන ඉතාමත්ම නිර්හංකාර සැබෑ කාන්තාවක්. අපට ඒ බව සාක්ෂාත් වුණේ ඇයගේ දරුවන්ට අලුත් ඇඳුම් වෙනුවට යහළුවන් සමග හුවමාරු කරගත් පාවිච්චි කළ ඇඳුම් දීම සම්බන්ධව මාධ්‍යට ඇය කළ ප්‍රකාශයෙන්. කීයෙන් කී දෙනෙකුට මෙවැනි නිහතමානී ප්‍රකාශයක් කරන්න පුළුවන්ද? බොහෝ අය ඇය
ඇයව අපහසුතාවයට පත් කිරීමට දිව පැටලෙන නමක් ඇය සතුව ඇතැයි පැවසුවද. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය ශ්‍රී ලාංකික කාන්තාව නියෝජනය කරනවා. ගෙදර භාවිතය සම්පූර්ණම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු වූ උත්පත්තියෙන් බර්ගර් ජාතිකයෙකු වූ ඇයගේ සිංහල භාෂාව චතුර ලෙස හැසිරවීමේ හැකියාව ඉතාමත් අපූරුයි. ඇය දෙමළ භාෂාවද හදාරන බව සඳහන් වෙනවා. ඇය බර්ගර් වීම ඉතා විශේෂ වන්නේ අප රට පවතින වර්ගවාදයට ගතානුගතික කුණු වූ දේශපාලනයට එරෙහිව ජාතික ජන බලවේගය ගෙන යන සටනට ඇය ප්‍රබල සාක්ෂියක් නිසා. උපතින්ම ඉතා ලගන්නා මුදු ස්වරයක් සහ රූ සපුවක් තිබුණද ඒවා මාකටිං කරන පවුඩර් බබෙක් නොවීම සහ මීට පෙර දේශපාලනයට පැමිණි අය සුරූපී බව සුදුසුකමක් කරගත්තේ නැතිවීම හේතුවෙන් ඇය ප්‍රගතිශීලී කාන්තාවන්ට ආදර්ශයක් වෙනවා. ප්‍රඥාවන්ත රායි එතැනට පැමිණියේ ඇයගේම ස්වශක්තියෙන්. සෞම්‍ය පෙනුමක් තිබුණද පිරිමි දහසක් මැද්දේ වුවත් අභීතව ඇයගේ ගමන යා හැකි ඉතාමත් නිර්භීත කාන්තාවක්. මේ කාරණාව 16 වෙනිදා නගර සභා ගර්භයේ සිදු සිද්ධියෙන් මනාව ඔප්පු වෙනවා. එදින පරාජය දරාගත නොහැකිව ඉතාමත් අදේශපාලනික ලෙස හැසිරුණු එක්සත් ජාතික පක්ෂය පොහොට්ටු ඇතුළු ගතානුගතික දේශපාලකයින්ගෙන් නොමනා හැසිරීම අබ්බමල් රේණුවකින්වත් නොසලකා ඇය සංයමයෙන් හැසිරුණු ආකාරයෙන් සහ තාමත් පැහැදිලි කතාවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඇති ශක්තිය ඇය රටටම පෙන්눔 කළා. දැනට අවුරුදු 3කට පමණ පෙර රායි හරි ටීවීහි ලහිරු සමග කියූ කතාවක් මගේ සිත තදින් මැදගත්තා. බර්ගර් සහ සිංහල මිශ්‍ර වූ අනන්‍යතාවයට ඔබ මුහුණ දෙන්නේ කෙසේදයි ඇයගෙන් ඇසූ ප්‍රශ්නයට ඇය දුන්නේ තාමත් අපූර්ව පිළිතුරක්. මම එක අනන්‍යතාවයක් තියෙන එක පෞරුෂයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මගේ පවුලේ සෑහෙන විවිධ ජාති ආගම්වල අය ඉන්නවා. ඒක නිසා ජාති ආගම වැනි දේ ඉතා තදට නොගෙන නිදහස්ව ඉන්න මට පුළුවන් කියලා. ඇත්තටම ජාතිය ආගම වැනි අතිශයින් පෞද්ගලික වූ ඉතා පටු සීමාවන්ගෙන් කොටු මානසිකත්වයක් ඇයට නොතිබීම දේශපාලන නායිකාවක් හැටියට කෙතරම් වටිනාකමක් තියනවද? රායිගේ තේරී පත්වීමට වඩා ඉතාමත් අසීරු ගමනක් යෑමේ අභියෝගය ඇය අභියස තියෙනවා. නමුත් ඇයට ජාතික ජන බලවේගයේ නිරන්තර සහාය ලැබෙන බව සක්සුදක්සේ ස්ථිර නිසා අප නගරාධිපතිනියට එය විශාල සහනයක් වේවි. ඉතා දුක්ඛිත ජීවිත ගෙවන මුඩුක් ප්‍රජාවට මිනිසෙන් ලෙස ජීවත් වීමේ අයිතිය ලබා දීමට ඇයගේ පිහිට අත්‍යවශ්‍යයි. ඉතා අඩු ආදායම් මට්ටමක සිටිනා දරුවන් කාන්තාවන් වැනි බරපතල ප්‍රශ්න වගේම ගඳ ගහන කුණු කාණු නැති කිරීම වැනි කාර්යයන්ද ඇයගේ උරහිස මත ඇති වගකීම්. කොළඹ තිබෙන ප්‍රවාහන තදබදයට පිළිමක් ලෙස කොළඹට පෞද්ගලික වාහන ගෙන ඒමෙන් වැළකී සිටීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කාර්යක්ෂම නාගරික පොදු ප්‍රවාහන පද්ධතියක් හඳුන්වා දීමට උත්සාහ කිරීමත් ඉතා වැදගත්. මේ සියල්ලටම වඩා දීර්ඝ කාලයක් තිස්සේ නගර සභාවේ සේවය කරන ඉතාමත් දූෂිත සමහර නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඇයට තද බල නීති රීති ගෙනීමට සිදු වෙනවා. විශාල ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කියනා සහ අධික බදු ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් ඉතා ධනවත් වූ මේ නගර සභාවේ අනාගතයේ මේ යෞවන නගරාධිපතිනියගේ උරහිස මත රැඳී තිබෙනවා. අප නගරාධිපතිනිය ප්‍රකාශ කළ ලස්සන රටක් ලස්සන නගරයක් එක් රැයකින් ඉටු කරයි කියන බලාපොරොත්තුව නැතිව එය ඉටු කිරීමට ඇයට කාලයක් දී ඉවසීමෙන් බලා සිටිමු. ඒත් එක්කම මෙතරම් කාලයක් බොහෝ සේවාවන් අඩපණව තිබූ මේ නගර සභාවේ සියලුම කටයුතු කර ගැනීමට අපට හැකි සෑම සහයෝගයක්ම අපි ඇයට ලබා දෙමු. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා